ආයිබෝන් ළමයි අද මං කියලා දෙන්නේ දිත්ත රූප සංධිය. දිත්ත කියන්නේ මොකද්ද? දෙකක් බවට පත් වෙනවා. මොකද දෙකක් බවට පත් වෙන්නේ? හොඳට බලා ගන්න බෝඩ් එක දිහා. මෙන්න මේ සංධි පද දෙකෙන්. පළවෙනි පදේ අග ඉන්නවා හල් අකුරක්. මෙන්න මේ හල් අකුර තමයි දෙකක් බවට පත් වෙන්නේ. ඒ පත් වෙන අකුර දෙවෙනි පදේ මුලට අරගෙන එනවා. අන්න ඒක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මේ දිත්ත රූප සංධියේ කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි සරල දිත්ත රූප සහ මිශ්‍ර දිත්ත රූප. එහෙනම් දැන් මං ඉස්සල්ලාම සරල දිත්ත රූපයකට උදාහරණයක් දෙන්නම්. මං ගත්තේ ජපන්නු කියන වචනය. මේක විසන්ධි වෙන්නේ ජපන් ධන උ කියලා. පළවෙනි පදේ ජපන්, දෙවෙනි පදේ උ. දැන් මේ අල්නයන්න දෙකක් බවට පත් කරගන්නවා. ඊළඟ පියවරේදී අපි අල්නයන්න දෙකක් කරලා ලියා ගන්නවා. ජපන් කියන පදේ එක පදයක් විදිහටත් අල්නයන්නයි උයන්නයි කියන පදේ තවත් පදයක් විදිහටත් ලියා ගන්නවා. දැන් මොකද කරන්නේ? මේ අල්නයන්නයි උයන්නයි එකතු කරලා නු අකුර නිර්මාණය කරගෙන ජපන්නු කියන වචනේ නිර්මාණය කරගන්නවා. සරල දිත්ත රූපයකට තව උදාහරණයක් තමයි පොල්ලත්ත කියන්නේ. පොල්ලත්ත කියන වචනය විසන්ධි කරන්න පුළුවන් පොල් ධන අත්ත කියලා. පොල් ධන අත්ත. පොල් කියන්නේ පළවෙනි පදේ, අත්ත කියන්නේ දෙවෙනි පදේ. එතකොට පළවෙනි පදේ අග ඉන්නේ අල්ලා යන්න. ඒක දෙකක් බවට පත් කරනවා. ඔන්න අපි ලියාගමු අල්ලා යන්න දෙකක් බවට පත් කරලා. හරි. පොල් කියන වචනේ එක වචනයක් විදිහටත් අල්ලා යන්න ධන අත්ත කියන වචනේ තව වචනයක් විදිහටත් ලියා ගන්නවා. දැන් මේ අල්ලා යන්නයි අයන්නයි එකතු කරලා ල අකුර නිර්මාණය කරගෙන පොල්ලත්ත කියන වචනේ නිර්මාණය කරගන්නවා. ඉතින් ඔන්න ඔහම තමයි සරල දිත්ත රූප නිර්මාණය කරගන්නේ. දැන් මං උදාහරණ දෙන්නම් මිශ්‍ර දිත්ත රූප වලට. මං ගත්තේ චීනු කියන වචනය. මේක විසන්ධි වෙන්නේ චීන ධන ඌ කියලා. එතකොට පළවෙනි පදේ චීන, දෙවෙනි පදේ ඌ. දැන් පළවෙනි පදේ අග හල් අකුරක් තියෙනවද? හල් අකුරක් නැහැ. එහෙනම් න අකුර ඇතුලේ තමයි හල් අකුර හැංගිලා ඉන්නේ. ඒ නිසා නයන්න අපි කඩා ගන්නවා අල් නයන්න ධන ආ කියලා. හරි. දැන් පළවෙනි පදේ අග ඉන්න අයන්න අපිට සිද්ධ වෙනවා ලොප් කරන්න. ඔන්න ලොප් කරා. දැන් මේ අල් නයන්න දෙකක් බවට පත් කරනවා. හරිම ලේසි. අයන්න ලොප් කරලා අල් නයන්න දෙකක් බවට පත් කරනවා. හරි. දැන් මෙන්න මේ විදිහට ලියාගෙන අල් නයන්නයි උයන්නයි එකතු කරනවා. මෙන්න මේ විදිහට තමයි චීනු කියන වචනය නිර්මාණය කරගන්නේ. අපි අංක තව උදාහරණයක් බලන්න. මං ගත්තේ ගොට්ටක් කියන වචනය. ගොට්ටක් කියන වචනේ විසන්ධි වෙන්නේ කොහොමද ළමයි? ගොට්ටු ධන අක් කියලා. ගොට්ටු ධන අක් කියලා. පළවෙනි පදේ අග තියෙන්නේ ටු යන්න. අපිට සිද්ධ වෙනවා ටු අකුර කඩා ගන්න. මෙන්න මේ විදිහට ටු අකුර අපි කඩා ගන්නවා. දැන් මොකද්ද කරන්නේ? ඌ අකුර ලොප් කරනවා. ඊට පස්සේ අල්ට යන්න දෙකක් බවට පත් කරනවා. ඊළඟ පියවරේදී අපි මෙන්න මේ විදිහට ලියාගෙන මෙන්න මේ අල්ට යන්නයි අයන්නයි එකතු කරනවා. අල්ට යන්න අයන්න එකතු වුණාම ට අකුර නිර්මාණය වෙලා ගොට්ටක් කියන වචනේ නිර්මාණය වෙනවා. හරි. එතකොට ජපන්නු කියන වචනයයි පොල්ලත්ත කියන වචනයයි මේ දෙකයි තියෙන්නේ සරල දිත්ත රූප වලට. ඊළඟ උදාහරණ විදිහට ගත්ත චීනු කියන වචනයයි ගොට්ටක් කියන වචනයයි අයිති වෙන්නේ මිශ්‍ර දිත්ත රූප වලට. එහෙනම් දැන් ඔයාලට දිත්ත රූප සංධිය හොඳටම පුළුවන් නේද?